අප ලෞතුරු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. ඒ සිටු පවුලට ශෝභා සම්පන්න සුරූපි දියණියක් සිටියා. ඇයගේ ඇති රූසපුව නිසා ඇයව පරිස්සම් කිරීම ගැන මේ සිටු පවුල වඩාත් කල්පනාකාරී වුණා. සිටු මැදුරේ උඩුමහලේමයි මේ දියණිය කල්ගත කළේ. ඇයට ජීවිතයේ කිසිම දුකක් දැනුනේ නැහැ. සමනලියක් වගේ දුවපැන ඇවිදිමින් කල්ගත කළා. ඒ නිසාම ජීවිතය ගැන දුරදිග බලා කල්පනා කොට තීරුම් ගැනීමේ හැකියාවක් ඇය සතුව තිබුණේ නැහැ. සඳලු තලයේ සිට පහළ බලන විට ඇයගේ නෙත ගැටෙන්නේ මුළු තැන්ගේ නැවති දරපලන තරුණයා පමණයි. ඇය සෑමදාම මෙම තරුණයා දරපලන ආකාරයේ දෙස බලා සිටියා. දරපලන තරුණයාට මහන්සි නැත්ත මන්දා විවේකයක් නැතිවම වැඩ කරනවා. හිමින් පහලට ගිහින් බලන්න ඕනේ. මේ වෙලාවට මුළු තැන්ගේ කිසිවෙක් නැතුව ඇති. හිමිහිට දොර අසලට ගොස් බලන්න ඕනේ. සදුළු තලයට හරියටම පෙනෙන්නේ නැහැ ඔහුගේ මුහුණ. මොහු කඩවසම් තරුණෙක්. අනේ සිටු කුමරිය, මා දුටුවේ නැහැ ඔබ පැමිණෙන කන්ම. මා දැන් සෑහෙන වෙලාවක සිට දුටුවා ඔබ දිග්ගටම වෙහෙස වී වැඩ කරනවා. මහන්සි නැද්ද ඔබට? මහන්සි කියා විවේක ගත නොහැකි. අද දින මාහට නියමිත වැඩ කොටස මා සම්පූර්ණ කළ යුතුයි. ටිකක් විවේකයේ ගෙන ඉන්පසු වැඩ කරන්න. හරිම අහිංසක කරුණාවන්ත සිටු කුමරියක්. මේ සිටු මැදුරේ අන් අය නම් මෙසේ නැහැ. ඉන්පසු කීප දිනක් මාලිගයේ අන් අයට හොරෙන් දරපලන්නා සමග කතා කළා. දෙදෙනා උසුළු විසුළු කරමින් සතුටු වෙන තරමටම මේ දෙදෙනා අතර මිත්‍රත්වයේ ගොඩනගුණා. දරපලන තරුණයා හරීම කඩවසම්. ඒ වගේම හොඳ සුන්දර සිතක් ඇති කෙනෙක්. ඔහු හා බීන් සැකෙන් තුරව කුළුපග වී කතාබස් කිරීමට නොහැකි වීම හිතට හරීම අපහසුතාවයක් ගෙන දෙන්නක්. සිටු කුමරිය සෑම දිනකම ඇවිත් මා සමග කතාබස් කරනවා. මේ මැදුරේ කාට හෝ ඒ දැනුනොත් මාත් මාගේ රාජකාරියත් අවසන් වෙනවා. මේ රක්ෂාව නැතිවහොත් මාහට කාගේ සරණක්ද? පරිස්සම් විය යුතුයි මා. ඉතින් ටිකෙන් ටික මේ මිත්‍ර සම්බන්ධතාවය ආදර සම්බන්ධතාවයකට පෙරළුණා. සිටු කුමරිය මේ අවදානම් ආදර සම්බන්ධතාවය ඉතා ආශාවෙන් කරගෙන ගියා. දෙදෙනා අපහසුතාවෙන් උවත් සතුටින් කල් ගෙව්වා. මේ අතරතුර සිටු පවුල පට්ටාචාරා කුමරියට විවාහයක් කර දීමට කටයුතු කරන්න පටන් ගත්තා. මේ අදහස ඔවුන් කුමරියට පැවසුවා. අනේ මට මොනවාටද මේ තරම් ඉක්මනින් විවාහයක්? මට තව ටික කලක් මෙසේ සිටීමට අවශ්‍යයි. මට දැන්ම විවාහයක් අවශ්‍ය නැහැ පියාණනි. මට තව ටික කලක් මේ සිටු මාලිගයේ විසීමට අවශ්‍යයි. සිටු කුමරිය බොහෝ කලබල වුණා. තමාගේ ආදරයට බාධාවක් පැමිණ ඇති බව තේරුම් ගත්තා. මාව විවාහ කර දෙන්න හදන්නේ? මා කිසිනම් වෙනකෙකු හා විවාහ වෙන්නද? මට ඔබ දමා යා නොහැකියේ. අනේ ඔබ කුමක් හෝ කරන්න. මාව මේ අපායෙන් ගලවා ගන්න. කුමරිය, මේ අවස්ථාවේ අපි කල්පනාකාරී විය යුතුයි. මා ටිකක් කල්පනා කර මේට විසඳුමක් සොයාගන්නම්. අනේ ඉක්මනට කුමක් හෝ කරන්න. නැතිනම් මා දිවිතොර කරගන්නවා. මාහට වෙනකෙකු සමග ජීවත් වීමට නොහැකියේ. මේ ප්‍රශ්නයට කෙසේ හෝ විසඳුමක් සොයාගත යුතුයි. කුමරිය මාහට ආලේඛ කරන්නේ හදවතින්මයි. මිතරම් ඉදිතරව කුමරියා තීරණ ගනිද්දී මම මොනවද කරන්නේ? මට හරි හමන් රක්ෂාවක් නැහැ. කෑමක් බීමක් නැහැ. ඉන්න තැනක් නැහැ. කාත් කවුරුවත් නැහැ. සිටු මාලිගයක හැදී වැඩුණු කුමරිය මා සමග ඇවිත් ඇයට කුමක් වේද? අන්තිමට ඔහුට කුමරියගේ ඉල්ලීම පරිදි ක්‍රියා කරන්නට සිදු වුණා. ඇය පහුවදා සිටු මාලිගයෙන් එළියට පැමිණුණා. දෙදෙනා මගදී හමු වී කිසිවෙක් නොදන්නා පළාතකට ගොස් කටුමැටි හසා පැල්පතක් තනාගෙන ජීවිතය පටන් ගත්තා.
ස්වාමියා කැලේට ගොස් දර කඩාගෙන ඒවා විකුණා ජීවිතේ ගැටගසා ගැනීමට වෙරදරුවා. ඒත් එයින් ලැබෙන මුදල එක් වේලකටවත් සෑහුනේ නෑ. ඉතින් ඔවුන් ඉතා දුකසේ කාලය ගත කළා. මේ අතරතුර ඔවුන්ගේ ආදර කැදැල්ලට අමුත්තෙක් ගෙන ලකුණු පහළ වුණා. කුමරියට 100,000 වරක් තම දෙමව්පියන් මතක් වුණා. දරු සම්පත ලැබෙන්න ආසන්න කාලයේදී ඇය දෙමව්පියන් බැලීමට තද ආශාවකින් පැළුණා. ස්වාමීනි, ඔබට නොතේරේද? දෙමව්පියන් කියන්නේ දරුවන් මොන වරද්දක් කළත් සමාව දෙන දෙවිවරුන් වගේ පිරිසක්. මට ඔබව නැතෝ සිටීමට බැරි බව ඇත්ත. නමුත් මාහට මේ කිසිවක් නොතේරේ ස්වාමීනි. වෙඩිහිටියන්ගේ උපදෙස් තිබුණත් ඊටා හොඳයි මා සිතනවා. අනේ ස්වාමීනි, අප කෙසේ හෝ යමු. මෑණියන් අපට සමාව දෙයි. සිටු කුමරිය, ඔබට පිස්සු හැදීගෙන එනවාද? මං කෙසේද සිටු මාලිගයට යන්නේ? මට සමාව දෙයි කියා ඔබ සිතනවාද? මාගේ ශරීරයේ කැබැල්ලක්වත් ඉතිරි කරන එකක් නැහැ. දිනක් තම ස්වාමියා දර කඩාගෙන ගිය අවස්ථාවේදී ඇය රහසෙම දෙමව්පියන් සොයා යාමට පිටත් වුණා. ස්වාමියා නිවසට පැමිණි විට ඇයව සෙව්වා. නමුත් ඇය නිවසේ සිටියේ නැහැ. වහාම ඔහුට තේවම් ගියා. ඇය දෙමව්පිය බැහැ දැකීමට පිටත්ව ඇති බව. ඔහු එක හුස්මට ඇයව සොයා දිව ගියා. සිටු කුමරියට අනතුරක් වී දු බියෙන් ඔහු දිවගෙන ගියා. අවසානී ගස් සෙවණක වාඩි වී ගිමන් හරින කුමරිය ඔහුගේ නෙත ගැටුණා. කොහේද සිටු කුමරිය මේ යන්නේ? කොහොමද දැන් ඔබට? මට අමාරුයි. අපි දැන් කුමක් කරමුද? සිටු කුමරියට පුත් කුමරෙක් ලැබුණා. මේ ආකාරයෙන් කාලය ගෙවී යද්දී පුංචි කුමරා දුවපෙන්න ඇවිදින වයසට ළඟා වුණා. මේ අතර මේ දෙපළට තවත් දරු උපතක් ලැබෙන ලකුණු පහළ වුණා. නැවතත් සිටු කුමරිය දෙමව්පියන් බැලීමට යා යුතු බව පවසමින් ස්වාමියාට නිතර ඇවිටලි කරන්නට උනා. පෙර පරිදිම ඇයගේ ස්වාමියා අය මග හරිමින් කාලය ගත කළා. නමුත් කුමරියගේ බලකිරීම එන්නෙන්නම වැඩි වූ නිසා ඔහු දෙමව්පියන් බැහැ දැකීමට යන්න එකඟ වුණා. හරි, මේ වතාවේ අපි යමු කුමරිය. අනේ ඔබට ගොඩාක් පින් මේ ගමන යන්න එකග වුණාට. ඉන්පසු තුන්දෙනාම ගමන පිටත් වුණා. මද දුරක් යන විට අහස කළු කර අකුණු ගසමින් ගොරවන්නට වුණා. ඒ සමගම මහා ධාරානිකාර වර්ෂාවක් අද හැලෙන්න පටන් ගත්තා. ඉන්න, මං කොලාතු ටිකක් සොයාගෙන එන්නම්. ඔහු කැලිය ඇතුළට දිව ගියා විශාල කොලාතේ අත්තක් කඩාගෙන ඒමට. ගසකේ අත්තක් කඩන්න ඔහු පය තිබ්බේ නාගයෙකුගේ ශරීරයටයි. නාගයා වහා ඔහුට දෂ්ට කළා. ඒ විශේෂ ඔහු සිහිසුන්ව ඇද වැටුණා. සිටු කුමරිය සහ පුතණුවන් දෙමි තෙමි ඔහු එනතුරු බලන් සිටියා. මේ අතර වර්ෂාවෙම කුමරිය තම බිලින්ඩා බිහි කළා. උදෑසන කුමරිය ස්වාමියා සොයා වනයේ තුරට ගමන් කළා. අනේ ස්වාමීනි, ඔබට කුමක්ද මේ සිදු වූයේ? අයියෝ, මන්දන් කුමක් කරම්ද? ඉන්පසු කුමරිය කොලාතු වලින් ස්වාමියාගේ සිරුර වසා දෙමව්පියන් බැලීමට ගමන් ආරම්භ කළා. ඔවුන් නචිරවති ගම් ඉවුරට පැමිණියා. පුතණුවනි, මා මලනුවන් එහා ඉවුරට ගොස් තබා එනතුරු ඔබ මෙහි රැඳී සිටින්න. එසේ පවසා කුමරිය කුඩා බිලිදා හිස්සි මත තබාගෙන ගංගාව තරණය කිරීමට පටන් ගත්තා. ඊතා අපහසුවෙන් එහා ඉවුරට ගොස් දරුවා ගස්සක් යට තබා නැවත මෙහා ඉවුරට පැමිණෙන්න ගඟට බැස්සා. එය ගඟ මැදට එන විට අහසේ පියාසර කළ උකුස්සේ බිලිදා දෙක ඒ දෙසට වේගයෙන් පියාසර කළා. අර උකුස්සෙක් නේද දරුවා සිටින දෙසට පියබා යන්නේ? සෝ ඇය ගඟ මැද සිට කුමක් කරන්නද? උකුස්සා බිලින්දා ඩැහැගෙන පියබාඩියා. ඇය කෑගසා වැළපුණා. ඒත් පළක් වූයේ නැහැ. උකුස්සා ඈත අහසේ පියබා ගියා. එවිටම ගඟට යමක් වැටෙන ශබ්දයක් ඇසි කුමරිය ඒ දෙස බැලුවා. මගේ පුතණුවන් ගඟට වැටුණා නේද? ඔහු ගසාගෙන යනවා. අනේ මගේ පුත් කුමරා බේරගන්න කවුරුත් නැද්ද? ඇයගේ විලාපය ඇසීමට කිසිවෙක් ඒ අසල සිටියේ නැහැ. ඇය ගඟින් එතර වුණා. එක් දිනක තුල
තමාගේ සියල්ල අහිමි වී අන්ත අසරණ තත්වයට සිටු කුමරිය පත් වුණා. ඇය හඬමින් මාවත් දිගේ ඉදිරියට එදුණා. ඇය කෙමෙන් සෙවෙත් නුවරට ළඟා වුණා. මුළු නගරියම වෙනස් වෙලා. ඇය වටපිට බලමින් ගමන් කළා. ඇය සිටු පවුල ගැන විමසුවා. මාවතේ ගමන් කරමින් සිටි අයෙක් පැවසුවේ. ඊයේ රාත්‍රියේ ධාරානිපාත වර්ෂාව නිසා විශාල ගසක් කඩා වැටි සිටු පවුල ජීවිතක්ෂයට පත් වූ බවයි. ඒ අසර දෙවන බැඩසෑයක් පෙන්වූ ඔහු පැවසුවේ ඒ දෙවෙන්නේ සිටු පවුලේ දේහයන් බවයි. සිටු කුමරිය පිස්සුවෙන් මෙනිය අසරට ගියා. ඇය ඒ දෙවෙන සෑය දෙස බලා සිටියා. ඒ අතරයට ගත වූ කාලය තුල සිදු වූ සිදුවීම් එකිනෙක මතකයට නැගුණා. ඇය පිස්සියක් මෙන් මම්මාවත් දිගේ ඇවිද ගියා. හරියට වස්ත්‍රයක්වත් ඇගේ තිබුණේ නැහැ. මම්මාවත් වල මිනිස්සු ඇයට ගල් ගහ එළුවා. බැන විදුණා. ඒත් ඒ කිසිම දෙයක් ඇයට දෙනුනේවත් හැඟුනේවත් නැහැ. මේ අතර දිනක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් වෙහෙරේ දම් සභා මණ්ඩපයේ ධර්මයේ දේශනා කරමින් සිටියා. සිටු කුමරිය පිස්සියක් මෙන් දෙවුරම් වෙහෙරට පැමිණෙනම රැස්ව සිටි පිරිස දුටුවා. ඔවුන් ඇයගේ මග උරන්නට උත්සාහ කළා. මේ දර්ශනය දුටු බුදුරජාණන් වහන්සේ ඇයට පැමිණෙන්න ඉඩ දෙන්න යයි පැවසුවා. ඇය ඉදිරියට පැමිණුණා. එවිට බුදුරජාණන් වහන්සේ පින්වත් සිටු කුමරිය සිහියෙන් පැමිණෙන්න යයි පැවසුවා. ඒ බුද්ධ වචනය ශ්‍රවණය කළ වහාම ඇයට ප්‍රකෘති සිහිය පැමිණුණා. ඒ සමගම ඇය කලබලයටත් ලැජ්ජාවටත් පත් වුණා. උපාසිකාවක් ඇයට සලුවක් ලබා දුන්නා. එයින් විලි වසාගත් ඇය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැදවැටුණා. ස්වාමීනි, මට මේ කිසි දෙයක් නොතේරේ. මාහට පිහිට වෙන්න. මාගේ ජීවිතය තුල මා සතු වූ සියල්ල එක් නිමේෂයකින් මට අහිමි වුණා. අන්තිමට මට මගේ දෙමව්පියනුත් නැති වුණා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් දේශනා කරද්දී සිටු කුමරිය සෝවාන් වුණා. ඉන්පසු ඇය ඊටාම සිල්වත් භික්ෂුණියක් වුණා. අවසානයේ ඇය රහත් බවට පත් වුණා.